කවුන්ටන්ට් කෙනෙක්. මෙයාට දැන් පිට රටක හොඳ රස්සාවක් හම්බ වෙනවා. යන්න බෑ මෙයාට ප්ලේන් එකේ යන්න බෑ. මම මාස 4ක් ඔහුව ට්‍රේන් කරලා බෙහෙත් දීලා තමයි ඔහුගේ රස්සාවට යවුවේ. ෆෝබියා එකක් යවා ගන්නත් පුළුවන් අපේ. පුළුවන්. ඉතාලම සාර්ථකව මේකට ප්‍රතිකාර සහ උපදේශනයේ තියෙනවා. එක්ස්පෝසර් තෙරපි කියලා කොග්නිටිව් තෙරපි සිතුවිලි ප්‍රතිකාරයේ තියෙනවා. මම සේට විශ්සලා ඔබට පෙන්වන්න පුළුවන් ආසයි මේ ෆෝබියා එකකදී මොකක්ද මොලේ සිදුවන්නේ කියන එක. රතු පාට කැලලක් පේනෝ නේද? මොකක්ද ඒකෙන් අපිට තේරුම් කරගන්න? ඒකට කියන්නේ ඇමිග්ඩලා කියලා. ඇමිග්ඩලා කියන්නේ පාරමී මොලේ ඉතාත්ම ගැඹුරින් තියෙන වැදගත් මධ්‍යස්ථානයක්. ඒ මධ්‍යස්ථානයෙන් තමයි අපේ හැඟීම් පාලනය කරන්නේ. බය, center for fear කියලා කියනවා. ඔබට ඇති වෙන බය, භීතීන් ගානකට පාලනය කළා හානියක් නොවන විදියට ඔබ ජීවිතය ඉස්සරහට ගෙනියන මධ්‍යස්ථානය. නමුත් මේ ෆෝබියාස් තියෙන කට්ටියගේ මේ ක්‍රියාකාරීත්වය වැඩිලු. මේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම වෙන්නේ අපේ සිතේ මේ මධ්‍යස්ථානයේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක මෙහෙම අත මෙහෙම තියෝ යටින් තියෙන ලලාට කණ්ඩිකාවේ එහි ක්‍රියාකාරීත්වය අඩු කරනවා. මෙයා වැඩියෙන් දඟලනකොට අරයට ක්‍රියාත්මක වෙන්න බැරිලු. ඒ කියන්නේ බීතිය ඉස්සරහට ඇවිල්ලා බුද්ධිය යටපත් වෙනවා. මේකට ජැනියල් ගෝල්මාන් කියන විද්‍යාඥයා මනෝවිද්‍යාඥයා ඔහුගේ ලෝක ප්‍රකට පොත ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් පොතේ කියනවා ඇමිග්ඩලා හයිජැක් කියලා. ඒ කියන්නේ ඇමිග්ඩලා සේරම හයිජැක් කරලා ඉවරලා අනිත් සෙන්ටර්ස් යටපත් කරනවා. එතකොට ඔබට හිතන්න බෑ.